නාගාචරණය ගැන අහලා තියෙනවද? කතාවල හැටියට මේ කාලේ ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිත රාජ්‍යයක්. මේ කාලේ ඉන්දියාව පාලනය කරපු බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නිතර දෙවේල දකින්න හම්බෙන විෂසහිත සර්පයෝ හරිම කරදරයක් වෙලා තිබ්බේ. මේක නිසා මේ අය තීරණය කළා විශේෂ වැඩසටහනක් දියත් කරන්න. ඒ වැඩසටහනට අනුව සර්පයෝ මරලා ගෙන ඕන කෙනෙක්ට මේ අය ත්‍යාග මුදලක් ප්‍රදානය කළා. කොහොම හරි මුලින් මේ වැඩසටහන ඉතාම සාර්ථකව ගියා. මිනිස්සු දිගින් දිගටම සර්පයෝ මරලා ගෙනත් දීපු නිසා සර්ප ගහනයත් අඩු වෙන්න පටන් ගත්තා. හැබැයි හැම දෙයකදීම වගේම මිනිස්සු හොයාගන්නවා ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන් කපටි ක්‍රම. මේකෙදි සිද්ධ වුණේ අන්න එහෙම දෙයක්. මිනිස්සු මොකද්ද කරේ? සර්පයෝගෙන් හොය මරනවට වඩා ගෙදරදිම බෝ කරන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් ගෙදර සර්ප ෆාම් පටන් ගත්තා. පස්සේ කාලේ මේ පිළිබඳ දැනගත්ත බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ වැඩසටහන අවලංගු කරා. ඉස්සර සර්පයන්ට හොඳ වටිනාකමක් තිබ්බට හදිස්සියෙම සිදුවෙච්ච මේ වෙනස් වීම නිසා සර්පයන්ගේ තියෙන වටිනාකම නැත්තටම නැති වෙලා ගියා. මිනිස්සු මොකද්ද කළේ? තමන්ගේ ගෙවල් වල හදපු සර්පයෝ අර සර්ප ෆාම් වල හිටපු සර්පයෝ ඔක්කොම ටික නිදහස් කළා. අන්තිමට මොකක්ද උනේ? ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබ්බේ සර්ප ගහණය පාලනය කරන එක. අන්තිමට සිද්ධ වුණේ හිටියටත් වඩා සර්පයෝ ටිකක් නිදහස් වෙන එක. මෙන්න මේ සිදුවීම පාදක කරගෙන හෝස්ට් සීබර්ට් කියන ආර්ථික විද්‍යාඥයා කෝබ්‍රා ඉෆෙක්ට් කියන ටර්ම් එක අඳුනලා දුන්නා.